Hi everyone, welcome back to my YouTube channel. ඉතින් අද ගෙන ආවේ exam එකේදී 8 වෙනි ප්‍රශ්නයට දාලව අහන්න පුළුවන් ප්‍රශ්න. ඉතින් exam එකට යන්න කලින් මේවා බලාගෙන යනවා අමතක කරන්නත් එපා. ඒ වගේම තමයි මගේ පරණ videos බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒවත් බලන්න කියලා මම කියනවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලාත් ආරාධනා කරනවා. ඔයාලා ඉතින් දන්නවනේ 8 වෙනි ප්‍රශ්නේ මාතෘකා පහක් දෙනවා. පහෙන් හතරක් තමයි අපි ලියන්න ඕනේ. ඉතින් මේ පහටම අදාළ මාතෘකා මම මෙතන ඔයාලට දාලා තියෙනවා. මම මේ දාන ප්‍රශ්න වලට ඔයාලට උත්තර ලියන්න තේරෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මම මේ වීඩියෝ එක යටින් පළවෙනි කමෙන්ට් එක වශයෙන් දාන link එකෙන් මගේ WhatsApp group එකට එකතු වෙලා ඒ ප්‍රශ්න වලට උත්තර අහගන්න. ඉතින් මම 2026 A level කරන home economics විෂය තෝරගෙන ඉන්න දරුවන්ට අලුතෙන් රිවිෂන් ක්ලාස් එකක් දෙසැම්බර් 2 වෙනිදා පටන් ගන්නවා. ඉතින් ඔයාලා දන්න නංගිලා මාලිලා ඉන්නවා නම් එයාලට මේක ෂෙයා කරන්න කියලාත් කියනවා. ඉතින් තව මම අලුත් වීඩියෝස් අරගෙන එන්නම් එක්සෑම් එකට සම්බන්ධව. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න.